කට්ටිය නගින්න හරි හරි පොඩ්ඩක් ඉන්න කට්ටිය ගත්තනේ තාව මේ වඩු ටික එහෙම කෑම එහෙම ගත්තනේ දවසක් එහෙම ඉඳලෙමු හරි යන් නෙළුම් කුල බලන්න කොහොමද යාළුවනේ ඉතින් මගේ බස් එකේ ඉතින් සුප්‍රියා අම්මා තමයි ඉතින් ඔය ෂෝට් කට් එකෙන් දාන්න අනේ මේ උඹ කියන්න ඕනේ මං දන්නවා උඹ හිතුවා මං ගිහින් නැතේ කියලා අයියෝ මම එලින්ම යන් හොඳින් දන්නවනේ නෙළුම් කුළුනේ තියෙන තැන හරි බං ඉතින් එන්නේ ඉතින් ඒ ආසේ ඉතින් මේ බස් කියනකොට ඉතින් අප්ඩේට් උත් ඇවිල්ලා ඉතින් සුප්‍රීම අප්ඩේට් එක මං අද දැක්කේ කියපන්කෝ සිරාවටම ඕහෝ ඉන්නේ අයියෝ ගහ ගොන්නේ තමුසි අනේ මේ ඔබ කටවහගෙන හිටපන් එපා නුනේ බං මොකට කන් හිටවලා දන්නේ මේ ඉන්නේ නෙමෙයි ඇත්තටම තියෙන්නේ අද නම් කට්ටිය පාරේ යනවා ෂෙනගනේ අයියෝ උත්තර දහ අපේ මේ ලොකු අම්මලා ගෙදර තියෙනවා ලොකු අම්මලා ගෙදර නෙමෙයි මේ කන්න යන්කෝ පොඩ්ඩක් අයියෝ බං උඹලත් එක එපා වෙනෝනේ අය නම් එක ඉන්න උඹලා වදේ එපා වෙනෝ ඔන්න අතරින් දාන්න ඉස්සරහ ඔතන මේ බස් පාක් කරන කොහොමද යකෝ මූනේ මට මේ ඔක්කොම උපදෙස් දෙන්න ඔතෙන් දාන්න අර ඉස්සරහ කඩයක් තියෙනවා උපා වෙනවා මුන් එකාවම ආයෙ නම් උඹලත් එක මං එන්නේ හරි අදට විතර කාලේ යන්කෝ බඩගිනේනේ අයියෝ මොන වාදයක්ද මොන්දව පා වෙනවා හරි එහෙනම් කාලේ ඉන්නකෝ මම පොඩ්ඩක් මේ බැහැලා ඉන්න හරි අපි යනවා එපා වෙනවා බම් මුනිකාව අතන මේ කඩේට යන්න නැති අතන කඩේට මම පොඩ්ඩක් බස් එක ඇතුළට වෙලා ඉන්න ඕනි බා හරි එහෙනම් කට්ටිය නැග්ගනේ නෑ අයියේ මෙයා මගේ යාළුවෙක් ගියා චූදාන්න පොඩ්ඩක් එන්න යකෝ මේ වීඩියෝ එකක් ගන්න ගමන් ඉන්නේ ඕවා කියන්න එපා අයියා පොඩ්ඩක් අයියේ මං ආවා මේ පොඩි බරක් නිදාස් කරගෙන ආවේ අනේ යකෝ බලපංකෝ මං කියන දේවල් වැඩි කෑවනේ වීඩියෝ එකක් කරන්නේ කටවහන් හිටපන් අයියේ දැන් යන් අර නෙළුම් කුල බලන්න ඉතින් උඹලත් එක්ක එපා වෙන බං ආයෙ නෑ උඹලත් එක්කට හිමින් යන් හොඳේ දැක්කනේ අර දවස්වල ගිහින් වෙච්ච දේවල් ඕ ගැට්ට අද නම් බඩ පැලෙන්නේ අයියෝ බස් එක දුරලා ඉන්න අපි නෙළුම් ගිහින් යකෝ බලපන් ගොයක මුන් කියන විදිහට මං ඉන්නවා ඔය ඔතන බස් එක නවත්තගෙන ඉන්න අපි යනවා නෙළුම් කුලට ඔය මට එන්න ඕනේ නෑ මට ඔර ගිහින් ඇති වෙලා දී මෙතනින් ඩවුන් බා ඕ වාහන එනවා එන්නේ බා පිටිපස්සේ බුම් හරක ආපෝ ඒ ගමන AC බස් එක උත් ඇවිල්ලා නේ මොන රෙද්දද බා පේන්නේ නැද්ද බා මේ පාක් කරන්න හදන්නේ ඵලයන් එහාට ඕයි ඵලයන් එහාට අඩෝ මේ සද්ද දාන්න ඉන්න බා යකෝ උගේ බලංගෝ උගේ ලොකු රෙද්ද
අඩෝ නෙළුම් කුළුණ දැක්කම බය හිතෙනවා බා. මොකක්ද දන්නවද බය හිතෙන්නේ? මම බලනින් මට හිතෙනවා බා මෙන්න මේ නෙළුම් කුළුණ කඩන් වැටේ කියලා. ඉස්සලා එන්නේ නැහැ. මොන ඉද්දාන්ද බලන්න බා මේ ඇවිල්ලා පස්සේ අප්පන් පායන. පණයන්කෝ. කවුරුවත් නෑ බා මම නිකන් ගෑ ගැහුවට. වැදේද අඩෝ වාහනයක් එනවා. ඒ අංගියෝ ඇන්නනේ බලපංකෝ. අයියෝ උඩින් යනවා බා. පොඩ්ඩක් හිටපන් බා මේ පාක් කරගන්නකෝ. අරුන් ටික තාම බැසෙන්නේ නැහැ. අයියේ හිමීට ගන්න. එපා වෙනවා. අයන ඔයාලා බහැලා බලලා ඉන්න. ආ බස් එකේ ඉන්න. හරි ඔයා ඉන්න කොහොත්. ඔයා ඉන්න එපා. බෝලපංකෝ ලෝකෝ. මූ දැක්කම බයත් හිතුවා මොරා. ඔඩ්ඩක් එහා පැත්තට යන්න ඕනේ බා. මගේ බස් එක බා මේ අලුතෙන් බා කෑලි ටිකක් ගැහුවා ඉතින්. පොලිසියනුත් ඇල්ලුවනේ ඉස්සෙල්ල වතාවට. පොඩ්ඩක් එහා ටිකට යන්න කම්මැලි බා. ඕ තවඩින්ගෙන් අරුවා ඉන්න මගේ බස් එකේ. ඔලොන්නේ වැදෙන්න. කෑම කඩලා තියෙනවා හැමතැනම. මෝ ෆෝටෝ එකක් එහෙම ගන්න ඕනේ බා. අඩෝ මේ මොකද මේ ඔඩෝ මෙන්න නෙළුම් කුණ කඩාගෙන යනවා. ඔඩෝ එහාට යන්න. ඔඩෝ කට්ටිය ටිකත් ඇතුලේ. අඩෝ සබ්ස්ක්‍රයිබ් කරපන්.